Hello, කොහොමද යාළුවනේ? Day 6. අද නම් වැඩි ලොකු ප්ලෑන් නැති දවසක්. අද තියෙන ලොකු ප්ලෑන් එක තමයි මගේ ඉර වෙච්ච සයිමන්ස් වගේක් ඉර වෙලා තියෙනවා. ඒ ටික ඉවරයක් කරන එක තමයි අද තියෙන ලොකුම ප්ලෑන් එක. ඉතින් බලමු අද නම් ඔක්කොම ඉවර කරගන්න වැඩි බර ගානක් ඉර වෙලා තියෙනවා. අපි බලමු අද ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. කොහොමත් මම තව අසයින්මන්ට් එකක් ඉවර කරනවා. ඉවර කරලා ජිම් එක යන අදහසක් තියෙනවා. ඕව තමයි ඉතින් අද මගේ ප්ලෑන්. තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් මම තව දෙයක් ප්ලෑන් කරලා පටන් ගන්නවා නම් සාමාන්‍යයෙන් ඒක හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ප්ලෑන් එක වුණත් ඊට අමතරව දේවල් එකතු වෙනවා කියලා. දැන් බලමු ලංගේ හොඳ ප්‍රචාර දීම වගේ පරණ බ්ලොග්ස් වලට මම ඕගොල්ලෝගේ අඩුපාඩු අරගෙන ඕගොල්ලෝ කියුවා අඩුපාඩු අරගෙන හදාගෙන ඉවර වෙලා මම ඉස්සරහට ඔයගොල්ලෝට හොඳ අවුට්පුට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ කිසිම කියන්නේ බ්ලොග් වීඩියෝ එඩිටින් එක කිසිම නොලෙජ් එකක් නැතුව මම පටන් ගත්තේ මේ ඔයගොල්ලන්ට දෙයක් පටන් ගන්න ඕන නම් අම්බවන්න තරම කියන්නේ ඒක දැම්ම ඔයගොල්ලන්ට දෙයක් පටන් ගන්න ඕන නම් ඒ දේ පටන් ගන්න. මොකද 100%ක්ම ඒ දේ දැනුම ඔයගොල්ලන්ට හම්බෙනකම්ම හිටියොත් ඔයගොල්ලන්ට ඒක පටන් ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න ඕන නම් ඔයාලා පටන් ගන්න. ඔයාලා අන්න ගන්න පටන් ගන්නවා. පොඩි නොලෙජ් එකක් දෙන්නේ ඒ ගන්න ඔයාලා පොඩි නොලෙජ් එක ඩිප්ලෝමා මුකුත් නැහැ. මොකද මේ උනත් තමයි දන්න නොලෙජ් එකෙන් පටන් ගන්න. දන්න නොලෙජ් එකෙන් පටන් අරගෙන ඒව රිසර්ච් කරගෙන ඔයාලා මේක මොකද්ද මේකෙන් වෙන්නේ මේක රිසර්ච් කරගෙන ඔයාලා රිසර්ච් කියන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ හැමදේකම. මම ඒක තමයි මම දැන් බ්ලොග්ස් පටන් ගත්තා. කිසිම දෙයක් දැන් නැතුව පටන් ගත්තේ. මම ওই කැම්පේ ෆෝන් එක ඉස්සරහට පටන් ගත්තේ. ෆෝන් එක ඉස්සරහට පටන් ගත්තේ. දැන් මම ටික ඉන්ෆෝ යනවා. අර බලමු ඉස්සරහට බලන්න තව පුට්ටක් දෙන්න පුළුවන්. පුළුවන් වෙයි සමහර වෙලාවට. මොකද කැම්පේ මම මගේ පරිවින් මගේ පුට්ටක් දෙන්න පුළුවන්. කම්පියුටර් දෙන්න පුළුවන්. හරි. ඉතින් අවරන්න බලනවා නේ ඔයගොල්ලෝගේ choice. උඩට පුට්ටක් දෙන්නේ මගේ responsibility. හරි. අපි ඉතල set live අද නම් assignments වගේ තියෙනවා. ඒ ඉවර කරගෙන අපි gym එකේ set එක. One of the biggest contradictions of massive success is when people go to their moms, their dads, their brother, sister, boyfriend, girlfriend, they say, listen, one day the world's gonna know who I am. One day I will have a Ferrari, the Lambo, the Rolls, the Bentley, the big house, the cars, the backyard with the big swimming pool and an elevator. I'm gonna put the biggest parties. I'm gonna be a millionaire one day. Yet, instead of staying at the office on Friday night, you call your friends and you go party. Instead of waking up Saturday morning to go to the gym, you sleep until 10 o'clock. Instead of reading the book on Sundays, you kick back and watch movies all day long. The reality is very simple. Those who win big, they do 4 things right. They sleep, sweat, grind, repeat. And they do it over and over and over again until their dreams become a reality. මම දැන් තමයි ගෙදර ආවේ ජිම් එකට ගිහිල්ලා දැන් වෙලාව රැට හමාරට විතර ඇති. මට නිකන් ඔෂයක් දාලා ඉවර වෙලා නිකන් ෂේප් එකේ ඇවිල්ලා පුටුවල වාඩි වෙලා ඉද්දි මට දෙයක් කල්පනා වුණා. කල්පනා වුණාගෙන මම මේ ජිම් එකේදී යාළුවෙක් එක්ක කතා කරපු දෙයක්. ඌ මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. මම ඇත්තට මාත් ඒක ගැන කල්පනා කර කර ආවේ. ඌ ඇහුවේ ඉස්සර අපි කැමති දේවල් වලට ඇයි දැන් අපි කැමති නැත්තේ? ඒ දෙක අපිට ඉස්සර අනිවාර්යයෙන්ම ඉස්සර ඕනිම වුණ දේවල්. ඉස්සර ඕනිම වුණ දේවල් වලට ඇයි දැන් කැමති නැත්තේ? මමත් කල්පනා කර කරා ගොඩක්. මොකද මගේ ඔක රියල් ඉන්සිඩන්ට් එකක්. ඒ කියන්නේ හැම කෙනෙක්ගේම ජීවිතේ එහෙම කාලයක් තියෙනවා. මොකද ඉස්සර අපි මැරෙන්න හදනවා. දැන් හරි ගන්න මට ඉස්සර PC එකක් තිබ්බේ නැහැ. ඉස්සර ඕක කල්පනා කරද්දි මට ඒක මීටර් මට ඉස්සර මේ PC එකක් තිබ්බේ නැහැ. මම යාළුවන්ට තිබ්බා. එමයි කියලා මම උන්ට මොකද ඉරිසියා කරන්න ගියේ නැහැ. මම පැත්ත වෙලා හිටියා. මට ඉස්සර PC එකක් තිබ්බේ නැහැ. ඉතින් අර ඊට පස්සේ මම දැන් ඒ දවස්වල PC එක මම යූස් කරලා ඇඩෝ PC එක. කාලියන්න මම කොළවල ලියලා කොළවල ඇඩවල පවා නිකන් අර ඉමිජ් දෙවිසුල පේන තැන්වල PC එකක් ඇඳලා නිකන් ඒ මොන්ටරයක් PC කීබෝඩ් එකක් ඇඳලා ඉවරලා ටේප් එකේ
ගෙදර මිනිස්සු ඉඳගෙන තියලා යනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒක යන මගේ බල කරන්න කියන මොකද ඒ දවස්වල ඔය ගෙදරට අමාරු කාලයක් තිබ්බේ. අමාරු කාලයක් තිබ්බේ. දැන් තමයි පොඩ්ඩක් මේ කේස් දැන් තමයි පොඩ්ඩක් මේ ප්‍රශ්න අහු වෙලා ඉන්නේ. ඒ දවස්වල පොඩි අමාරු කාලයක් තිබ්බේ. මම ඉල්ලන්න කියන්නේ මගේ යාළුවෝගෙන් මම කියන්නේ ඒ දවස්වල මාරුද හිටුනේ සෙන්ඩන්ඩියා. වගේ චීට් කෝඩ්ස් එනවා. චීට් කෝඩ්ස් ඒවා කියන්නේ ඉස්කෝලේ මම පර්සනලි මම සෙන්ඩන්ඩියාස් ගහන්නේ නැහැ. ඒ වුණාට මම චීට් කෝඩ් වලියම පොතක් පිටු 80ම පොතක් තිබ්බා. ඉතින් මට නැතිවුණා මම ඔය කොන්වර්ජන් එහෙම එකතු කරපු කාලයක් තිබ්බා. ඊට පස්සේ මට මතකයි කොමාරි හොම ඉන්නේ අපේ මිනිස්සුගේ පරණ PC එකක්. ඔය PC එක මට හම්බුණා. ඒක මම හිතන්නේ සෙලරන් එක. ඔව්. Pentium එකක් කරමු පොඩි ප්‍රොසෙසර් එකක් තියෙන PC එකක්. සාමාන්‍යයෙන් 4GB RAM එක DDR මට හොඳට මම ගාව තාම මේ කම්පියුටර් එකේ මදර්බෝඩ් එක තියෙනවා. මම ඒක විසික් කරන්න එක මතක එක තියාගෙන DDR2 RAM DDR2 4GB RAM එකක් එක්ක දීපේ. ඒ දවස්වල මම ඒක සෙන්ඩන්ඩියාස් දාගත්තා. ඊපස්සේ අර සෙන්ඩන්ඩියාස් වල ගොඩක් ගේම most wanted ගේම ඔය ගේම් දෙක තමයි ගේම මම වැඩි ගේම් වලට ගන්න ගේම් කියලා මාන මිනින්නේ. හැබැයි මේ සෙන්ඩන්ඩියාස් දාගත්තේ තියෙන කට්ටක් කාලේ ඒ දවස්වල එරස් එනවා ඉන්න කට්ටක් කාලාවට most wanted දාගත්තා. ඊට පස්සේ මම ගැව්වා. මම ඒක හිර වෙවි බොරු කියන සෙන්ඩන්ඩියාස් හිර වෙවි අරගේ ගන්න බෑ හිර වෙනවා. අර MJ උඩ පයින්නවා නම් විනාඩියක් විතර ගිහලා ඌ බිම වැටෙනවා. ඒ අන්න ඒ වගේ නිකන් වයි හිර වෙවි අපෙන් බෑ අපි ආසාවෙන් ගැහුවයි ගේම් එක. මේ දවස් නම් මාර දවස්. ඉතින් එහෙමයි කියලා දැන් මට සෙන්ඩන්ඩියාස් මට GTA 5 ගහන්න පුළුවන් සයිස් එකේ මට PC requirement එකක් දැන් තියෙනවා. දැන් එන මොඩර්න් ගේම් එකක් ගන්න උනත් requirement එකක් තියෙන පැයක් PC එකක් තියෙනවා. ඒ වගේ මට දැන් අර ඒ ඉස්සරේ ආතල්ලේ ගන්න බෑ. ඒ ඉස්සරේ ආතල්ලේ ගන්න බෑ කියන්නේ මේක මිනිහගේ ජීවිතේ ගන්න අර දෙයක් කර දෙයකින් සතුටු වෙන කාලේ පවු වුණාට පස්සේ ආයි මිනිහට ඒදී හම්බුණාගෙන සතුටු වෙන්නේ නැහැ නිකන්. මම එක්සැම්පල් එකක් ගන්න නිකන් ෆස්ට් ලව් එක. මම දන්නේ මම ෆස්ට් ලව් එක ගැන මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම ඒක ගැන මම එක්සැම්පල් එකක් ගන්නම්. දැන් ඒ පළවෙනි ලහුවෙක් කියන්නේ ඒක නිකන් අර එන පිස්සුවක් වගේ. ඔය අර සෙට්ටු නාලුට අම්මා සෙවිත් මැසේජ් කරනවා, පැවිසි අතර මැසේජ් කරනවා, පෝව ගන්නවා. මේම දිගට ඊට පස්සේ දැන් හදිසියක් ඒක නැති වුණා කියන්නේ. ඒ සමහරක් කට්ටිය ඉන්නවා සමහර පැත්තක ලව් එහෙමම යනවා. මගේ නම් පර්සනලි නැති වුණා. ඒක මගේ වැරද්දක් ඉන්නේ. අනේ මම දන්නේ මට ඒ වැඩක් නැහැ. මේ එහෙම නැති වුණා. එහෙම නැති වුණාට පස්සේ ඒක හම්බෙන දෙවෙනි කෙනා දෙවෙනි ලව් ඒවා අර පළවෙනි එක තමයි ලොකු සැටිස්ෆැක්ෂන් එකක් කියන්නේ. මොකද ඒක උච්චර කියලා වුණත් එහෙම ලොකු සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. මේ සැටිස්ෆැක්ෂන් එකක් නැහැ කියලා මට මගේ කතා මගේ පර්සනල් කතා වැඩක් නැහැ. මගේ ලව් කතා වල තියෙන්නේ ගොඩක් මට ඇරලා ගියව විතරයි. ඒකින්ද ඒවා දාලා නැහැ. ඒ කියන්නේ මම නෝමල් කියන්නේ නෝමල් යන විදිය කියන්නේ නෝමල් සෙකන්ඩ් ලව් එකේ සෙකන්ඩ් ලව් එකේදී අපි අර ෆස්ට් එකට දුන්න ෆස්ට් එකට දුන්න එෆර්ට් එකවත් සෙකන්ඩ් එකට දෙන්නේ නැහැ මේ කට්ටිය. අර ඒ වගේ නිකන් අර ජීවිතේ දේවල් තියෙනවා. ඒ දේවල් ගන්න ඕනි කාලේ ගන්න ඕනි. නැත්තම් වෙන්නේ ඒ දේවල් පහුවෙලා හම්බුනාම ඒ දේවල් වල තියෙන ඉන්ට්‍රස්ට් එක නැති වෙනවා. දැන් මට පර්සනලි මට දැන් ඕන ගේම් එකක් ගහන්න මට හොඳ PC එකක් මේ හොඳ ලැප් එකක් තියෙනවා. ඒ වුණාට මට දැන් ඒව ගහන්න හිතෙන්නේ නැහැ. මොකද අපි දැන් වැඩත් එක්ක බිසි වෙලා තියෙන්නේ. දැන් මට කැම්පස් එකේ වැඩයි, මගේ ෆ්‍රීලාන්ස් වැඩයි, ඊට පස්සේ මේ බ්ලොග්ස් වීඩියෝ එඩිටින් වැඩයි. මේ වෙයින් අපිට දැන් ඒක වෙලාවන්නේ. අන්න ඒකයි කියන්නේ මේම. but ඔය හැමදේම 100% perfect වෙනකන් ඉන්න එපා ඒ දෙක වගේ. දැන් ඔයාට හිතන්න දැන් පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා කියන මම හිතන්නේ මේ කතාව වෙන පැත්තකට හැරුණා. නෑ මං කියන්නේ මේමයි වෙන පැත්තකට හැරුණා හිතන්න එපා. මේ මම දැන් අරකටත් අදාළ දෙයක් කියන්නේ දැන් ඔයාට 100% පර්ෆෙක්ට් වෙනකන් ඉන්න එපා දෙයක් කරන්න. මොකද මම 100% පර්ෆෙක්ට් වෙනකන් හිටියනම් මට අර මුල් PC එක හම්බුන කාලේ මං හිතුවනම් මං ඉස්සරහ ලොකු PC එකක් හදලා ගහන අර ගේම් ගහනවා කියලා මට ඒ චිල් එක දැන් අනිත් ඒවාෙන් ගන්න බෑ. මොකද අන්න ඒක තමයි මං කියන්නේ. කිසිම දෙයක් 100% perfect වෙනකන් ඉන්න එපා.
එයාට දෙයක් කරන්න ඕන නම් ඒ දේ තියෙන දේෙන් පටන් ගන්න. that's normal. තියෙන දේෙන් පටන් ගන්න. මොකද ඔයාලට තියෙන පොඩි දීසේ ගත්ත මට මතකයි මම graphic designing පටන් ගත්ත මුල් කාලේ මට තිබ්බේ ThinkPad 480S එකක් තිබ්බේ. 480S එකක් graphic card මුකුත් නැහැ. ඒක normal business work වලට ගන්න මේ ලැප් එක. ඒක තිබ්බේ RAM එක 8GB දුරේද මම Photoshop 2015 පාවිච්චි කරේ. 2015 ඒසේම එන්න ලෝ විදියට කරේ මම ඉගෙන ගන්නවා. මම ඒ මම graphic design වල course කරේ නෑ. මම self learning ම තමයි කරේ. fullම self learning කරේ. ඊට self learning කරලා ඉවරලා මම මේකෙන් earn කරන්න ගත්තා. earn කරන්න දැන් මුලත් මම jobs වලට ගියාම මගෙන් අහනවා කොහොම graphic designing field එකේ මොකක් කර ඔයාලට certification එකක් තියෙනවද? certification නෑ but මට ඕන කෙනෙක්ට පෙන්වන්න පුළුවන් මට portfolio එකක් තියෙනවා. එහෙම සීන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ඉඳන් මම කියන්නේ 100% perfect වෙනකන් ඉන්න බෑ දෙයක් පටන් ගන්න. ඔයාට දෙයක් පටන් ගන්න ඕන. දැම්ම පටන් ගන්න. මේ ඔයා දැන් මේක 100% perfect වෙලා පටන් ගත්තොත් සමහර විට හරියන්න පුළුවන්. වර්ධින්න පුළුවන්. ආට ඉන්ට්‍රස්ට් එක තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒවා සාපේක්ෂ. ඒක ගැන හිතන්න එපා. මට මේ නිකන් අර මේ මොකද්ද? අර අරුගේ කන්වර්සේෂන් එකෙන්ද එක ගැන මට මේ අරු කන්වර්සේෂන් එකෙන් පස්සේ තමයි මට මේක නිකන් ඔයගොල්ලන්ට කියන්න ඕනි කියලා හිතුනේ. ඒ මම නිකන් මාළු ටොක් දෙන්න මාළු මිනින්නේ මම නිකන් නෝමල් මිනිහෙක් මොකද මාත් ඔයගොල්ලෝ මාත් නිකන් නෝමල් කෙලෙන්න පුළුවන් නෙට්ටරම කෙලෙලා පොඩ්ඩක් කොළ උස්සලා ඉන්න මිනිහෙක්. බලමු ඉස්සරහට. තව වගේ වැඩ ටිකුත් දෙන්න තියෙනවා. වැඩ ටිකුත් කියන්නේ දැන්ට ඒ වැඩ යනවා. මම ඔයගොල්ලන්ට ඒව පබ්ලිෂ් කරන්නම් මේ ඉස්සරහට ඔයගොල්ලන්ට මම ඒව පබ්ලිෂ් කරන්නම්. බලමු. Let's see what happens. හරි. See you.